රටකින් තවත් රටකට සැප පහසුවට සහ ඉක්මනින් යන්න මූලිකවම මිනිසුන් ගුවන් ගමන් සේවා භාවිතා කරනවා. ඒත් ඔයාලා දන්නවද මේ සැප පහසු ගමන තුල යම් රහසුත් සැඟවිලා තියෙනවා කියලා? ඔව්, ඒත් මේ රහස් ගැන ගුවන් සමාගම් කවදාවත්ම ඔවුන්ගේ මගීන්ට කියන්නේ නැහැ. ඒත් ඒ දේවල් ගැන කියන්න කලින් වීඩියෝ එක ලයික් කරන්නත් අමතක කරන්න එපා. නම්බර් 1. ගුවන් යානයේ ඔබ අසුන් ගත්තට පස්සේ ගුවන් සේවිකාවන් ඔබට කියන මුල්ම දේ තමයි ඔයාගේ මොබයිල් ෆෝන් එක ස්විච් ඔෆ් කරගන්න කියලා. ඒකට හේතු විදිහට එයාලා කියන්නේ ඔයාගේ ෆෝන් එකෙන් නිකුත් වෙන සිග්නල් නිසා ගුවන් යානයේ පදවන පයිලට්ගේ කමියුනිකේෂන් සිස්ටම් එකට බාධා වෙනවා කියලා. ඒත් ඇත්තම කාරණය තමයි ප්ලේන් එක තුල තත්වය සාමාන්‍ය විදියට පවත්වගෙන යන්නයි ඔවුන් ඔබට ෆෝන් එක ඕෆ් කරගන්න කියන්නේ. මොකද සිය ගණනක් මගීන්ගේ ෆෝන් වල සද්දේ නිසා ගුවන් සේවක සේවිකාවන් අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් කිසියම් හදිසි අවස්ථාවකදී ඔවුන්ට ඔවුන්ගේ රාජකාරිය හරියට කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒත් ෆෝන් එකේ සිග්නල් නිසා ගුවන් යානයේ sannivedanayට බාධා ඇති නොවෙන්නෙමත් නැහැ. ඒත් ෆෝන් එකක සිග්නල් නිසා කෝටි ගානක ප්ලේන් එකක තියෙන කමියුනිකේෂන් සිස්ටම් එකට බාධා වෙන්න තියෙන ඉඩකඩ බොහොම සීමිතයි. ඒ කිව්වේ එහෙම දෙයක් වෙන්නෙම නැති ගානයි. නම්බර් 2. ප්ලේන් එකේ අපි ඉඳගත්තට පස්සේ ගුවන් සේවිකාවන් ඔක්සිජන් මාස් දාගන්න විදිය අපිට පෙන්නලා දෙනවා. ගුවන් ගමන අතරතුර හදිසි අනතුරුදායක තත්ත්වයක් ඇති වුණොත් මේ මාස්ක් එකේ සහායෙන් ඔබට ඔක්සිජන් ලබා ගන්න පුළුවන්. ඒත් ඔයාට මේ මාස්ක් එකේ සහායෙන් විනාඩි 15ක් විතරයි ජීවත් වෙන්න පුළුවන්. මොකද මේ මාස්ක් විනාඩි 15ක් විතරයි වැඩ කරන්නේ. නම්බර් 3. ඔබ ගමන් කරන ගුවන් යානයේ නියමුවන් නිදාගෙන ඉන්නවා දැක්කොත් ඔබට මොන වගේ හැඟීමක් ඇති වෙයිද? ඔව්, එහෙම වෙන්න පුළුවන්. දුර ගමන් පියාසර කරන ගුවන් යානාවල ගුවන් නියමුවන් ඉඳලා හිටලා Tamanගේ මහන්සිය නිවා ගන්න කෙටි නිින්දක යෙදෙනවා. ඒ වෙලාවට ප්ලේන් එක ඔටෝ පයිලට් මූඩ් එකට දාලා තමයි ඔවුන් නිදාගන්නේ. නම්බර් 4. ප්ලේන් එකක බිස්නස් ක්ලාස් එහෙම නැත්නම් ව්‍යාපාරික පන්තියේ අසුනක ගමන් කරන්න ලැබෙනවා නම් කවුද අකමැති? ඒත් අද මේ කියන්න යන දේ ඇහුවට පස්සේ ඔබ කවදාවත් බිස්නස් ක්ලාස් ගමන් කරන්න තියා ඒ ගැන හිතන එකක්වත් නැහැ. 2012 අවුරුද්දේ ඩිස්කවරි නාලිකාවේ වැඩසටහනක් සඳහා බෝයින් 727 වර්ගයේ ගුවන් යානයක් අනතුරකට ලක් කෙරෙව්වා. ඒකෙන් අනාවරණය වුණා ගුවන් යානයක බිස්නස් ක්ලාස් ගමන් කරන මගීන්ගේ අනෙකුත් මගීන්ට වඩා ජීවිත අවදානම වැඩි කියලා. අනතුරක් වුණොත් මුදා ගැනීම සිදු කරන අයට ව්‍යාපාරික පන්තියේ අසුන් වලට ළඟා වෙන්න වැඩි වෙලාවකුත් යනවා. ඒ වගේම ප්ලේන් එකේ ආරක්ෂිතම අසුන් තියෙන්නේ පසුපස සහ ඉදිරිපස කියලා අනාවරණය වුණා. නම්බර් 5. ප්ලේන් එකක් ගුවන්ගත වෙන්න කලින් එම යානයේ ගුවන් සේවක සේවිකාවන් විසින් හැම සීට් එකකම සේෆ්ටි ජැකට්, සීට් බෙල්ට් වගේ දේවල් පරීක්ෂාවට ලක් කරනවා. ඒත් ඔබ සීට් එකේ ඉඳගත්තට පස්සේ ඔයාගේ සීට් එකේ ලයිෆ් ජැකට් එක තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න. ඒක එතන තිබ්බ හෝ නැත ප්ලේන් එකේ වැඩියෙන්ම හොරකමට ලක් වෙන දේවල් අතරින් එකක් තමයි මේ සේෆ්ටි ජැකට්. ඔබ ගමන් කරන ගුවන් යානයේ හදිසි තත්ත්වයක් ඇති වෙලා ඔබ සේෆ්ටි ජැකට් එක හොයන වෙලාවට ඒක එතන තිබ්බේ නැත්නම් මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියලා පොඩ්ඩක් හිතන්න. වැඩක් කර ඉද්දී කම්මැලිකමක් දැනුනම මේ වගේ පොඩි ෆන් එකක් ගන්න අපි කවුරුණත් පෙළඹෙනවා. ඒත් ඉතින් හැම ජොබ් එකකම මේ වගේ නිදහසක් ලැබෙන්නේ නැහැ. නිකමට බලන්න පයිලට් කෙනෙක් දිහා. ගොඩක් අයට මේ පයිලට්ලා ගෙවන ජීවිතය ගැන වැරදි වැටහීම් තියෙනවා. ලක්ෂ ගාණක් පඩි අරගෙන ලස්සන තරුණියන් වට කරගෙන රටවල ගිහින් විනෝද වෙලා සැප ජීවිත ගත කරන පිරිසක් විදියටයි පයිලට්ලව සමහරු දකින්නේ. ඒත් ඇත්තටම එහෙම නැහැ. හැබැයි එක දෙයක් තියෙනවා. මෙයාලා Tamanගේ රාජකාරිය කරද්දී ඒකට ඇඟිලි ගහන්න මෙයාලට උඩින් වෙන කිසිම බොස් කෙනෙක් නැහැ. ඒත් ඉතින් පයිලට් කෙනෙක්ට තියෙන නීති ගැන ඔයාලා දැනගත්තොත් ඔයාලට හිතෙයි ඊට වඩා තමන් කරන ජොබ් එක 10න් සම්පතයි කියලා. පයිලට් කිසිම දෙයක් තමන්ගේ හිතුමතේට කරන්න ඉඩ නැහැ. කොටින්ම කිව්වොත් තමන්ගේ රැවුල කපන එකේ ඉඳන් නිදහස් වෙලාවකට ඩ්‍රින්ක් එකක් දාන්න තියා අඩුම තරමේ නියම කුටිය ඇතුලේ ඉද්දී හිතුන වෙලාවකට තේ කෝප්පයක් බොන්නවත් තමන් කැමති කෑමක් රස විඳින්නවත් කිසිම දෙයක් කරන්න පුළුවන්කමක් නැහැ. හිතුන වෙලාවට නිදා ගන්නවත් බැරි ඔවුන්ගේ ඇත්තම රස්සාව ඔයාලා හිතන තරම් සුන්දර රැකියාවක් නෙවෙයි. එහෙමනම් යාළුවනේ අද මේ වීඩියෝ එකෙන් දැනගමු පයිලට් කෙනෙක්ට තියෙන
තියෙන සීමාවන් මොනවද? පයිලට් කෙනෙක් වෙනවා කියන්නේ ඇත්තටම ඩ්‍රීම් ජොබ් එකක්ද කියලා. Let us get on with today's video titled 10 things that pilots can't do on board. Number 1. No beard. ඔයාටත් මේ වගේ සුන්දර රැවුලක් වවා ගන්න අදහස තියෙනවා නම් පයිලට් කෙනෙක් වෙන සීනය අතෑරලා දාන්න. මොකද ගොඩක් එයාලයින්ස් වල මේ විදියට උඩින් පොඩි පොයින්ට් එකක් විතරයි තියන්න දෙන්නේ. මේ තහනම පිටිපස්සේ ලොකු හේතුවක් තියෙනවා. ප්ලේන් එක ඇතුලේ මොකක් හරි හදිසි තත්වයක් ඇති වුණොත් අපහසුයක් නැතුව පයිලට්ට ඔක්සිජන් මාස්ක් එක දාගන්න පුළුවන් වෙන්න තමයි මේ නීතිය ගෙනල්ලා තියෙන්නේ. ලොකු රැවුලක් තියෙද්දි රැවුල නිසා ඔක්සිජන් මාස්ක් එක හරියට ෆිට් නොවෙන්න පුළුවන්. ඒකෙන් පයිලට්ගේ ජීවිතේට අනතුරක් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මේ නීතිය වෙස්වලාගත්ත මදුෂ් වගේ රැවුල වවපු අයට තමයි වළංගු වෙන්නේ. එහෙම නැතිව රංජන් වගේ කොටටම ට්‍රිම් කරන අයට අදාළ වෙන්නේ නැහැ. Number 2. No tea or coffee in A350. ඔයාලා මොකක් හරි ලොකු වැඩක් කර කර ඉද්දී නිදිමතක් දැනුනම මොකද කරන්නේ? තේ එකක් හරි කෝපි එකක් හරි බොන එක තමයි ගොඩක් වෙලාවට කරන්නේ. ඒත් ගුවන් නියමුවන්ට පැය ගාණක් එක දිගට ෆ්ලයි කරන වෙලාවකටවත් තේ එකක් කෝපි එකක් බොන්න අවසර නැහැ. මොකද මේ මෑතකදී යුරෝපියන් ඒවියේෂන් සේෆ්ටි ඒජන්සි එකෙන් A350 මගේ ගුවන් යානාවල නියම කුටිය ඇතුලේ පයිලට්ලට තේ කෝපි බොන එක තහනම් කළා. නිකමට හිතන්න පාරේ වාහනයක යද්දි පවා මේ වගේ ගැස්සීමකින් අතේ තියෙන දෙයක් හැලෙන්න පුළුවන්. අඩිදාස් ගාණක් උඩ විවිධ කාලගුණික තත්වයන් එක්ක පියාසර කරද්දී ඇතිවෙන ගැස්සීමකින් පයිලට් අතේ තියෙන කෝපි කෝප්පේ හැලුනොත් මොනව වෙයිද? මොනව වෙන්නද ඉතින්? වැඩිම වුණොත් ඩොලර් මිලියන 300 ගාණක පාඩුවක් වෙයි. ඒ විදිහට කන්ට්‍රෝල් පැනල් එක උඩට කෝපි හැලිලා අනතුරු වෙච්ච අවස්ථා කීපයක්ම මෑත ඉතිහාසයේ සිද්ධ වෙලා තියෙනවා. මේ අනතුරු නිසාම තමයි නියම කුටිය ඇතුලේ තේ කෝපි බොන එක තහනමට ලක්ුණේ. ඒත් පයිලට්ට වතුර හරි තේ එකක් බීම එකක් හරි බොන්න තිබහක් ආවොත් ඔහුට පුළුවන් සර්විං ඒරියා එකට ඇවිල්ලා ඒ දේ බොන්න. නමුත් නියම කුටිය ඇතුලේ ඒ දේ තානම්. Number 3. No alcohol. අරක්කු බීලා ඩ්‍රයිව් කරන්න එපා කියන්නේ මෙන්න මේ නිසයි. පයිලට් කෙනෙක්ට මගෙන් 100 ගානකගේ ජීවිත ගැන වගකීමක් තියෙනවා. එහෙම තියෙද්දි පයිලට් කෙනෙක් බීලා ෆ්ලයි කරොත් මොනව වෙයිද? අන්න ඒ නිසයි FAA එක පයිලට්ලට නීතියක් දාලා තියෙන්නේ ප්ලේන් එකට ගොඩ වෙන්න පැය 8කට කලින් ඉඳන්ම පයිලට්ලට ඇල්කොහොල් ගන්න තහනම් කියලා. Number 4. No radio, music, books and gadgets. පයිලට් කෙනෙක්ට නියම කුටිය ඇතුලේ සින්දු රේඩියෝ ආන්න පුළුවන්කමක් නැහැ. සින්දුවක් ආන ගමන් ප්ලේන් එක පදවද්දී අවධානය සින්දුවට ගිහින් මොකක් හරි වැරදීමක් වෙන්න පුළුවන්. පුංචි වැරද්දක් ඇති භයානක අනතුරක් වෙන්න. ඉතින් ඒ නිසාම තමයි පයිලට්ලට කොක්පිට් එක ඇතුලේ සින්දු අහන එක තානම් කරලා තියෙන්නේ. මියුසික් විතරක් නෙවෙයි. පයිලට්ලට කොක්පිට් එක ඇතුලේ පොත් කියවන්නත් තහනම්. නිකමට හිතන්න පයිලට් කෙනෙක් සුජීව ප්‍රසන්න ආරච්චිගේ නවකතාවක් කියවන ගමන් ප්ලේන් එක ගෙනියනවා. එකපාරම ලොකු සුලිකුණාටුවක් ඉස්සරහට එනවා. එහෙම වෙද්දි පයිලට්ගේ අවධානය අර පොතේ තියෙන රස කෑමකට ගිහින් තිබ්බොත් කොහොම වෙයිද? ඒ දේවල් එහෙම තහනම් වුණාට පයිලට්ලට පත්තර බලන්න කිසිම තහනමක් නැහැ. ඒ හැරුණම ෆොටෝ බලන්න, ගේම් ගහන්න, ෆිල්ම්ස් බලන්න වගේ දේවල් වලට නම් කොහෙත්ම ඉඩ නැහැ. ඔවුන්ට තනිකරම ප්ලේන් එක ගැනම විතරයි අවධානය තිබිය යුත්තේ. වෙන කිසිම දෙයක් ගැන නෙවෙයි. දැන් තේරෙනවා නේද පයිලට් කෙනෙක් කියන්නේ ලේසි පහසු ජොබ් එකක් නෙවෙයි. නීති රීති ගොඩක් තියෙන ජොබ් එකක්. මේම කියද්දී කෙනෙක්ට හිතෙන්න පුළුවන් ප්ලේන් එකේ ඔටෝ පයිලට් මෝඩ් එක තියෙද්දී පයිලට් කෙනෙක්ට ඒ හැටි කරන්න දෙයක් නැහැනි කියලා. කතාව හරි. ඒත් ඔටෝ පයිලට් එකේ කාර්ය පයිලට්ගේ වැඩ පහසු කරන එක විතරයි. එහෙම නැතිව පයිලට්ගේ හැම වැඩක්ම කරන එක නෙවෙයි. පාලක මැදිරියත් එක්ක කමියුනිකේෂන්ස් තියාගන්න එක. හදිසි තත්වයකදී ගමන් මාර්ගය වෙනස් කරන්න වුණොත් ඒ ගැන අවධානයෙන් ඉන්න එක. නැවිගේෂන් ඉෂුස් වෙන්න පුළුවන්. තෙල්වල තත්ත්වය ගැන රෙකෝඩ්ස් තියාගන්න එක. අනෙක් යානාවල ගමන් මාර්ග ගැන දැනුවත් වෙන එක වගේ තව ගොඩක් දේවල් තියෙනවා පයිලට් කෙනෙක්ට කරන්න. ඒ හැම බරක්ම වගකීමක්ම Tamanගේ ඔළුවේ තියාගෙනයි පයිලට් කෙනෙක් වැඩ කරන්නේ. ඒ නිසා පයිලට් කෙනෙක්ගේ සම්පූර්ණ අවධානයම තියෙන්න ඕනේ ගුවන් යානය තුලම විතරයි. Number 5. දිනකට පැය 9ක රැකියාවක්. ප්ලේන් එක ඇතුලේ පැය ගාණක් වේසිලා ජෙට් ලැග් තත්ත්වය නිසා විඩාවට පත්වෙන ගොඩක් පයිලට්ලගේ තත්ත්වය තමයි මේ. මේ වගේ අවස්ථාවක පයිලට්ලට Tamanගේ සම්පූර්ණ අවධානය දෙන්න බැරි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් වෙලා අනතුරක් ඇති වෙයි කියන බයට තමයි පයිලට් කෙනෙක්ට එක දිගට පැය 9කට වඩා
ඩියුටි කරන්න බැහැ කියලා නීතියක් තියෙන්නේ. රැකදී නම් පැය 8කට පස්සේ වැඩ නතර කරන්න වෙනවා. ඒ නිසා දුර ගමන් යන යානාවල නියමුවන්ට අවසර තියෙනවා. ගමන අතරතුර බ්‍රේක් එකක් අරගෙන පොඩි නිින්දක් දාන්න. ඒ ගැන අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා. මොකද එක සැරේකට එක පයිලට් කෙනෙක්ට විතරයි එහෙම නිදා ගන්න පුළුවන්. අනිත් කෙනා Tamanගේ රාජකාරියේ ඉන්නේ. Number 6. No talking below 10,000 feet. අඩි දසදහසක් උසට ගුවන් යානයේ ගෙනියනකන් පයිලට්ලට එකිනෙකා එක්ක කතා කරන්න බෑ. මොකද ඉතිහාසයේ වෙලා තියෙන බොහොමයක් අනතුරු වෙලා තියෙන්නේ අඩි 10000ට පහලින් ගමන් කරද්දී. ඒ නිසායි ඒවියේෂන් ඔතොරිටි මේ නීතිය ගෙනල්ලා තියෙන්නේ. මේ උසට යනකන් පයිලට්ලා Tamanගේ උපරිම අවධානය ප්ලේන් එකට දෙන්න ඕනේ. Number 7. No food, no choice. ප්ලේන් එකේ කෑම ගැන කාපු අයට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. නොකාපු අයට කියන්න තියෙන්නේ ඒක ඔයා හිතන තරම් රස කෑමක් නෙවෙයි. මගේන්ට වගේම තමයි පයිලට්ලට කන්න දෙන්න ඕනේ. ඒත් පයිලට්ලට මගේන්ට වගේ ඔප්ෂන්ස් නැහැ. එක්කෙනෙක් චිකන් කනවා නම් අනිත් පයිලට්ට කන්න වෙන්නේ මාළු. මොකද එකම ඩිෂ් එකක් පයිලට්ලා දෙන්නටම කන්න දෙන්නේ නැහැ. ඒකට හේතුව යම් විදියකින් ඒ කාපු කෑමක් විස වෙලා එක්කෙනෙක්ගේ බඩ අවුල් වුණොත් අනිත් කෙනා ඉන්නවා ප්ලේන් එක බලා ගන්න. දෙන්නම එකම දේ කාලා දෙන්නටම ටොයිලට් යන්න වුණොත් ප්ලේන් එක බලාගන්නේ කවුද? Number 8. Can't choose a partner. පයිලට් කෙනෙක් සීට් එකේ ඉඳ ගන්නකන් තමන්ගේ අනෙක් පාර්ට්නර් කවුද කියලා දෙන්නට දෙන්න දන්නේ නැහැ. ඒ වගේම ඔවුන්ට ඔවුන්ගේ කැමැත්තට තමන්ගේ සහායක නියමුවව තෝරගන්න බෑ. අනෙක් කෙනා තමන්ගේ හතුරෙක් වුණත් දෙන්නට එකතු වෙලා ප්ලේන් එක අරන් යන්න වෙනවා. තොර තෝංචියක් නැතිව කියවන කෙනෙක් වුණත් නැත්තම් වචනයක්වත් කතා නැතිව බුම්මන් ඉන්න ඩයල් එකක් වුණත් අනෙක් කෙනාට ඒ කෙනාව ඉවසන්නම වෙනවා. නිකමට හිතලා බලන්න පයිලට් කෙනෙක් විදියට ඔයාට කොක්පිට් එක ඇතුලේ සින්දුවක් තේ එකක් බොන්න තියා කිසිම දෙයක් කරන්න බැහැ. Taman ළඟ ඉන්න එකම පුද්ගලයාත් මේ සහායක නියමුවා විතරයි. ඒ කෙනා ඔයාට සෙට් වෙන චරිතයක් වුණොත් හොඳයි. එහෙම නැතිව ඒ කෙනා වාතයක් වුණොත් වගේ දවස කොහොම වෙයිද? Number 9. ලෑන්ඩ් කරපු ගමන් ගෙදර දුවන්න බැහැ. යාළුවනේ ප්ලේන් එකට මුලින්ම ගොඩ වෙන්නෙත් පයිලට්. ඒ වගේම ප්ලේන් එක ලෑන්ඩ් කරලා අන්තිමට එකෙන් බහින්නෙත් පයිලට්මයි. ප්ලේන් එක ගුවන්ගත කරන්න කලින් ඔවුන්ට ගොඩක් දේවල් පරීක්ෂා කරලා බලන්න තියෙනවා වගේම ගොඩ බෑවට පස්සෙත් ඒ වගේම කරන පරීක්ෂාවන් තියෙනවා. ඒ නිසා ලෑන්ඩ් කරපු ගමන්ම පයිලට්ට මාරු වෙන්න බෑ. මේක ප්ලේන් එකට විතරක් සීමා වෙන්නේ නැහැ. පයිලට් කෙනෙක්ට මාස 6කට නැත්තම් අවුරුද්දකට සැරයක් ෆ්ලයිට් එකේ ටෙස්ට් එකක් දෙන්න ඕනේ. ඒකත් එක්කම ඔවුන්ගේ මෙඩිකල් ටෙස්ට් එකත් ඕකේ වෙන්න ඕනේ. හැම මාස 6කටම සැරයක් හදිසි අවස්ථාවකදී නියමුවෙක් මොනවද කරන්න ඕනේ කියන කාරණා ගැන පුහුණුවක් හෝ ඉගැන්වීම් කරනවා. ඊට පස්සේ ඔවුන්ට ටෙස්ට් එකක් තියෙනවා. ඒකත් මදි කියලා දැනුනොත් ඊට පස්සෙත් ඔවුන්ගේ ටෙක්නිකල් ටෙස්ටිං, ඒවියේෂන් සිකියුරිටි වගේ දේවල් ගැන ට්‍රේනින් ලැබෙනවා. මේ හැම පුහුණුවකටම පස්සේ එක ටෙස්ට් එකක් හරි ෆේල් වුණොත් බඩු ටිකක් පැක් කරගෙන ගෙදර එන්න තමයි වෙන්නේ. රැකියාවේ ආරම්භයේ ඉඳන්ම රැකියාවේ අවසානයේ දක්වාම පයිලට් කෙනෙක්ට මේ ටෙස්ට් වලින් ගැලවෙන්න බෑ. Number 10. No napping. කොච්චර නිදිමත ආවත් පයිලට්ලා දෙන්නට එකපාර නිදා ගන්න බෑ. ප්ලේන් එකේ ඔටෝ පයිලට් කොච්චර දියුණු වුණත් බෑ කිව්වොත් බෑම තමයි. ඒ නිසා පයිලට් කෙනෙක් නිදියද්දී අනෙක් පයිලට් ඇහැරලා ඉන්නම ඕනේ. ඒකේ තේරුම පයිලට් කෙනෙක්ට නිදිමත ආවම මචන් මම නිින්දක් දාන්න යනවා කියලා නැගිටලා යන එක නෙවෙයි. එහෙම අවස්ථාවක ඒ ගැන අනිත් පයිලට්ට හරියටම දැනුම් දෙන්න ඕනේ. ඊට පස්සෙත් ඔහුගෙන් අවසර ලැබුණට පස්සේ තමයි නිදා ගන්න යන්න පුළුවන්. Number 11. No passenger visits. එක කාලයක් තිබ්බා අඬන ළමයින්ව සහ උනන්දුවක් දක්වන පොඩි ළමයින්ව සතුටු කරවන්න නියම කුටිය ඇතුළට එක්කගෙන ආව. නමුත් යානා පැහැර ගැනීම, ට්වින් ටවර්ස් සිදුවීම් වගේ කේසස් වලින් පස්සේ කොක්පිට් එක තුළට කිසිම මගියෙකුට එන්න අවසර නැහැ. කොක්පිට් එකට ඇතුල් වෙන දොරේ පාස්වර්ඩ් එකකින් විවෘත වෙන ලොක් එකක් තියෙනවා. ඒක තනිකරම පයිලට්ට එහෙම නැත්නම් යානේ සේවය කරන අයට විතරයි හදිස්සි අවශ්‍යතාවයකදී විවෘත කරන්න පුළුවන්. ඒත් ඉතින් කිසිම විනෝදයක් නැති හිර වෙලා ඉන්න වෙන තැනකට යන්න කැමති කවුද කියන එක වෙනම ප්‍රශ්නයක්. But anyway, pilots do their job extremely sincerely and we should really be thankful to them. Travel with Zulu. රටකින් තවත් රටකට සැප පහසුවට සහ ඉක්මනින් යන්න මූලිකවම මිනිසුන් ගුවන් ගමන් සේවා භාවිතා කරනවා. ඒත් ඔයාලා දන්නවද මේ සැප පහසු ගමන තුල යම් රහසුත් සැඟවිලා තියෙනවා කියලා?
ඔව් ඒත් මේ රහස් ගැන ගුවන් සමාගම් කවදාවත්ම ඔවුන්ගේ මගීන්ට කියන්නේ නැහැ. ඒත් ඒ දේවල් ගැන කියන්න කලින් වීඩියෝ එක ලයික් කරන්නත් අමතක කරන්න එපා. නම්බර් 1 ගුවන් යානයේ ඔබ අසුන් ගත්තට පස්සේ ගුවන් සේවිකාවන් ඔබට කියන මුල්ම දේ තමයි ඔයාගේ මොබයිල් ෆෝන් එක ස්විච් ඔෆ් කරගන්න කියලා. ඒකට හේතු විදිහට එයාලා කියන්නේ ඔයාගේ ෆෝන් එකෙන් නිකුත් වෙන සිග්නල් නිසා ගුවන් යානයේ පදවන පයිලට්ගේ කමියුනිකේෂන් සිස්ටම් එකට බාධා වෙනවා කියලා. ඒත් ඇත්තම කාරණය තමයි ප්ලේන් එක තුල තත්වය සාමාන්‍ය විදියට පවත්වගෙන යන්නයි ඔවුන් ඔබට ෆෝන් එක ඕෆ් කරගන්න කියන්නේ. මොකද සිය ගණනක් මගීන්ගේ ෆෝන් වල සද්දේ නිසා ගුවන් සේවක සේවිකාවන් අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් කිසියම් හදිසි අවස්ථාවකදී ඔවුන්ට ඔවුන්ගේ රාජකාරිය හරියට කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒත් ෆෝන් එකේ සිග්නල් නිසා ගුවන් යානයේ sannivedanayට බාධා ඇති නොවෙන්නෙමත් නැහැ. ඒත් ෆෝන් එකක සිග්නල් නිසා කෝටි ගානක ප්ලේන් එකක තියෙන කමියුනිකේෂන් සිස්ටම් එකට බාධා වෙන්න තියෙන ඉඩකඩ බොහොම සීමිතයි. ඒ කිව්වේ එහෙම දෙයක් වෙන්නෙම නැති ගානයි. නම්බර් 2 ප්ලේන් එකේ අපි ඉඳගත්තට පස්සේ ගුවන් සේවිකාවන් ඔක්සිජන් මාස් දාගන්න විදිය අපිට පෙන්නලා දෙනවා. ගුවන් ගමන අතරතුර හදිසි අනතුරුදායක තත්ත්වයක් ඇති වුණොත් මේ මාස්ක් එකේ සහායෙන් ඔබට ඔක්සිජන් ලබා ගන්න පුළුවන්. ඒත් ඔයාට මේ මාස්ක් එකේ සහායෙන් විනාඩි 15ක් විතරයි ජීවත් වෙන්න පුළුවන්. මොකද මේ මාස්ක් විනාඩි 15ක් විතරයි වැඩ කරන්නේ. නම්බර් 3 ඔබ ගමන් කරන ගුවන් යානයේ නියමුවන් නිදාගෙන ඉන්නවා දැක්කොත් ඔබට මොන වගේ හැඟීමක් ඇති වෙයිද? ඔව් එහෙම වෙන්න පුළුවන්. දුර ගමන් පියාසර කරන ගුවන් යානාවල ගුවන් නියමුවන් ඉඳලා හිටලා Tamanගේ මහන්සිය නිවා ගන්න කෙටි නිින්දක යෙදෙනවා. ඒ වෙලාවට ප්ලේන් එක ඔටෝ පයිලට් මූඩ් එකට දාලා තමයි ඔවුන් නිදාගන්නේ. නම්බර් 4 ප්ලේන් එකක බිස්නස් ක්ලාස් එහෙම නැත්නම් ව්‍යාපාරික පන්තියේ අසුනක ගමන් කරන්න ලැබෙනවා නම් කවුද අකමැති? ඒත් අද මේ කියන්න යන දේ ඇහුවට පස්සේ ඔබ කවදාවත් බිස්නස් ක්ලාස් ගමන් කරන්න තියා ඒ ගැන හිතන එකක්වත් නැහැ. 2012 අවුරුද්දේ ඩිස්කවරි නාලිකාවේ වැඩසටහනක් සඳහා බෝයින් 727 වර්ගයේ ගුවන් යානයක් අනතුරකට ලක් කෙරෙව්වා. ඒකෙන් අනාවරණය වුණා ගුවන් යානයක බිස්නස් ක්ලාස් ගමන් කරන මගීන්ගේ අනෙකුත් මගීන්ට වඩා ජීවිත අවදානම වැඩි කියලා. අනතුරක් වුණොත් මුදා ගැනීම සිදු කරන අයට ව්‍යාපාරික පන්තියේ අසුන් වලට ළඟා වෙන්න වැඩි වෙලාවකුත් යනවා. ඒ වගේම ප්ලේන් එකේ ආරක්ෂිතම අසුන් තියෙන්නේ පසුපස සහ ඉදිරිපස කියලා අනාවරණය වුණා. නම්බර් 5 ප්ලේන් එකක් ගුවන්ගත වෙන්න කලින් එම යානයේ ගුවන් සේවක සේවිකාවන් විසින් හැම සීට් එකකම සේෆ්ටි ජැකට්, සීට් බෙල්ට් වගේ දේවල් පරීක්ෂාවට ලක් කරනවා. ඒත් ඔබ සීට් එකේ ඉඳගත්තට පස්සේ ඔයාගේ සීට් එකේ ලයිෆ් ජැකට් එක තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න. ඒක එතන තිබ්බ හෝ නැත ප්ලේන් එකේ වැඩියෙන්ම හොරකමට ලක් වෙන දේවල් අතරින් එකක් තමයි මේ සේෆ්ටි ජැකට්. ඔබ ගමන් කරන ගුවන් යානයේ හදිසි තත්වයක් ඇති වෙලා ඔබ සේෆ්ටි ජැකට් එක හොයන වෙලාවට ඒක එතන තිබ්බේ නැත්නම් මොන වගේ තත්වයක් ඇති වෙයිද කියලා පොඩ්ඩක් හිතන්න. වැඩක් කර කර ඉද්දී කම්මැලිකමක් දැනුනම මේ වගේ පොඩි ෆන් එකක් ගන්න අපි කවුරුණත් පෙළඹෙනවා. ඒත් ඉතින් හැම ජොබ් එකකම මේ වගේ නිදහසක් ලැබෙන්නේ නැහැ. නිකමට බලන්න පයිලට් කෙනෙක් දිහා. ගොඩක් අයට මේ පයිලට්ලා ගෙවන ජීවිතය ගැන වැරදි වැටහීම් තියෙනවා. ලක්ෂ ගාණක් පඩි අරගෙන ලස්සන තරුණියන් වට කරගෙන රටවල ගිහින් විනෝද වෙලා සැප ජීවිත ගත කරන පිරිසක් විදියටයි පයිලට්ලව සමහරු දකින්නේ. ඒත් ඇත්තටම එහෙම නැහැ. හැබැයි එක දෙයක් තියෙනවා. මෙයාලා Tamanගේ රාජකාරිය කරද්දී ඒකට ඇඟිලි ගහන්න මෙයාලට උඩින් වෙන කිසිම බොස් කෙනෙක් නැහැ. ඒත් ඉතින් පයිලට් කෙනෙක්ට තියෙන නීති ගැන ඔයාලා දැනගත්තොත් ඔයාලට හිතෙයි ඊට වඩා තමන් කරන ජොබ් එක 10න් සම්පතයි කියලා. පයිලට්ට කිසිම දෙයක් තමන්ගේ හිතුමතයට කරන්න ඉඩ නැහැ. කොටින්ම කිව්වොත් තමන්ගේ රැවුල කපන එකේ ඉඳන් නිදහස් වෙලාවකට ඩ්‍රින්ක් එකක් දාන්න තියා අඩුම තරමේ නියම කුටිය ඇතුලේ ඉද්දී හිතුන වෙලාවකට තේ කෝප්පයක් බොන්නවත් තමන් කැමති කෑමක් රස විඳින්නවත් කිසිම දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. හිතුන වෙලාවට නිදා ගන්නවත් බැරි ඔවුන්ගේ ඇත්තම රස්සාව ඔයාලා හිතන තරම් සුන්දර රැකියාවක් නෙවෙයි. එහෙමනම් යාළුවනේ අද මේ වීඩියෝ එකෙන් දැනගමු පයිලට් කෙනෙක්ට තියෙන සීමාවන් මොනවද? පයිලට් කෙනෙක් වෙනවා කියන්නේ ඇත්තටම ඩ්‍රීම් ජොබ් එකක්ද කියලා. Let us get on with today's video titled 10 things that pilots can't do on board. Number 1. No bed.
ඔයාටත් මේ වගේ සුන්දර රැවුලක් වවා ගන්න අදහස තියෙනවා නම් පයිලට් කෙනෙක් වෙන සීනය අතෑරලා දාන්න. මොකද ගොඩක් එයාලයින්ස් වල මේ විදියට උඩින් පොඩි පොයින්ට් එකක් විතරයි තියන්න දෙන්නේ. මේ තහනම පිටිපස්සේ ලොකු හේතුවක් තියෙනවා. ප්ලේන් එක ඇතුලේ මොකක් හරි හදිසි තත්වයක් ඇති වුණොත් අපහසුයක් නැතුව පයිලට්ට ඔක්සිජන් මාස්ක් එක දාගන්න පුළුවන් වෙන්න තමයි මේ නීතිය ගෙනල්ලා තියෙන්නේ. ලොකු රැවුලක් තියෙද්දි රැවුල නිසා ඔක්සිජන් මාස්ක් එක හරියට ෆිට නොවෙන්න පුළුවන්. ඒකෙන් පයිලට්ගේ ජීවිතේට අනතුරක් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මේ නීතිය වෙස්වලාගත්ත මදුෂ් වගේ රැවුල වවපු අයට තමයි වළංගු වෙන්නේ. එහෙම නැතිව රංජන් වගේ කොටටම ට්‍රිම් කරන අයට අදාළ වෙන්නේ නැහැ. Number 2. No tea or coffee in A350. ඔයාලා මොකක් හරි ලොකු වැඩක් කර ඉද්දී නිදිමතක් දැනුනම මොකද කරන්නේ? තේ එකක් හරි කෝපි එකක් හරි බොන එක තමයි ගොඩක් වෙලාවට කරන්නේ. ඒත් ගුවන් නියමුවන්ට පැය ගාණක් එක දිගට ෆ්ලයි කරන වෙලාවකටවත් තේ එකක් කෝපි එකක් බොන්න අවසර නැහැ. මොකද මේ මෑතකදී යුරෝපියන් ඒවියේෂන් සේෆ්ටි ඒජන්සි එකෙන් A350 මගේ ගුවන් යානාවල නියමු කුටිය ඇතුලේ පයිලට්ලට තේ කෝපි බොන එක තහනම් කළා. නිකමට හිතන්න පාරේ වාහනයක යද්දි පවා මේ වගේ ගැස්සීමකින් අතේ තියෙන දෙයක් හැලෙන්න පුළුවන්. අඩි 10 ගාණක් උඩ විවිධ කාලගුණික තත්වයන් එක්ක පියාසර කරද්දී ඇතිවෙන ගැස්සීමකින් පයිලට් අතේ තියෙන කෝපි කෝප්පේ හැලුනොත් මොනව වෙයිද? මොනව වෙන්නද ඉතින්? වැඩිම වුණොත් ඩොලර් මිලියන 300 ගාණක පාඩුවක් වෙයි. ඒ විදිහට කන්ට්‍රෝල් පැනල් එක උඩට කෝපි හැලිලා අනතුරු වෙච්ච අවස්ථා කීපයක්ම මෑත ඉතිහාසයේ සිද්ධ වෙලා තියෙනවා. මේ අනතුරු නිසාම තමයි නියම කුටිය ඇතුලේ තේ කෝපි බොන එක තහනමට ලක්ුණේ. ඒත් පයිලට්ට වතුර හරි තේ එකක් බීම එකක් හරි බොන්න තිබහක් ආවොත් ඔහුට පුළුවන් සර්විං ඒරියා එකට ඇවිල්ලා ඒ දේ බොන්න. නමුත් නියම කුටිය ඇතුලේ ඒ දේ තානම්. Number 3. No alcohol. අරක්කු බීලා ඩ්‍රයිව් කරන්න එපා කියන්නේ මෙන්න මේ නිසයි. පයිලට් කෙනෙක්ට මගෙන් 100 ගානකගේ ජීවිත ගැන වගකීමක් තියෙනවා. එහෙම තියෙද්දි පයිලට් කෙනෙක් බීලා ෆ්ලයි කරොත් මොනව වෙයිද? අන්න ඒ නිසයි FAA එක පයිලට්ලට නීතියක් දාලා තියෙන්නේ ප්ලේන් එකට ගොඩ වෙන්න පැය 8කට කලින් ඉඳන්ම පයිලට්ලට ඇල්කොහොල් ගන්න තහනම් කියලා. Number 4. No radio, music, books and gadgets. පයිලට් කෙනෙක්ට නියම කුටිය ඇතුලේ සින්දු රේඩියෝ ආන්න පුළුවන්කමක් නැහැ. සින්දුවක් අහන ගමන් ප්ලේන් එක පදවද්දී අවධානය සින්දුවට ගිහින් මොකක් හරි වැරදීමක් වෙන්න පුළුවන්. පුංචි වැරද්දක් ඇති භයානක අනතුරක් වෙන්න. ඉතින් ඒ නිසාම තමයි පයිලට්ලට කොක්පිට් එක ඇතුලේ සින්දු අහන එක තානම් කරලා තියෙන්නේ. මියුසික් විතරක් නෙවෙයි. පයිලට්ලට කොක්පිට් එක ඇතුලේ පොත් කියවන්නත් තහනම්. නිකමට හිතන්න පයිලට් කෙනෙක් සුජීව ප්‍රසන්න ආරච්චිගේ නවකතාවක් කියවන ගමන් ප්ලේන් එක ගෙනියනවා. එකපාරම ලොකු සුලිකුණාටුවක් ඉස්සරහට එනවා. එහෙම වෙද්දි පයිලට්ගේ අවධානය අර පොතේ තියෙන රස කෑමකට ගිහින් තිබ්බොත් කොහොම වෙයිද? ඒ දේවල් එහෙම තහනම් වුණාට පයිලට්ලට පත්තර බලන්න කිසිම තහනමක් නැහැ. ඒ හැරුණම ෆොටෝ බලන්න, ගේම් ගහන්න, ෆිල්ම්ස් බලන්න වගේ දේවල් වලට නම් කොහෙත්ම ඉඩ නැහැ. ඔවුන්ට තනිකරම ප්ලේන් එක ගැනම විතරයි අවධානය තිබිය යුත්තේ. වෙන කිසිම දෙයක් ගැන නෙවෙයි. දැන් තේරෙනවා නේද පයිලට් කෙනෙක් කියන්නේ ලේසි පහසු ජොබ් එකක් නෙවෙයි. නීති රීති ගොඩක් තියෙන ජොබ් එකක්. මෙහෙම කියද්දී කෙනෙක්ට හිතෙන්න පුළුවන් ප්ලේන් එකේ ඔටෝ පයිලට් මෝඩ් එක තියෙද්දී පයිලට් කෙනෙක්ට ඒ හැටි කරන්න දෙයක් නැහෙනි කියලා. කතාව හරි. ඒත් ඔටෝ පයිලට් එකේ කාර්යය පයිලට්ගේ වැඩ පහසු කරන එක විතරයි. එහෙම නැතිව පයිලට්ගේ හැම වැඩක්ම කරන එක නෙවෙයි. පාලක මැදිරියත් එක්ක කමියුනිකේෂන්ස් තියාගන්න එක. හදිසි තත්වයකදී ගමන් මාර්ගය වෙනස් කරන්න වුණොත් ඒ ගැන අවධානයෙන් ඉන්න එක. නැවිගේෂන් ඉෂුස් වෙන්න පුළුවන්. තෙල්වල තත්ත්වය ගැන රෙකෝඩ්ස් තියාගන්න එක. අනෙක් යානාවල ගමන් මාර්ග ගැන දැනුවත් වෙන එක වගේ තව ගොඩක් දේවල් තියෙනවා පයිලට් කෙනෙක්ට කරන්න. ඒ හැම බරක්ම වගකීමක්ම Tamanගේ ඔළුවේ තියාගෙනයි පයිලට් කෙනෙක් වැඩ කරන්නේ. ඒ නිසා පයිලට් කෙනෙක්ගේ සම්පූර්ණ අවධානයම තියෙන්න ඕනේ ගුවන් යානය තුලම විතරයි. Number 5. දිනකට පැය 9ක රැකියාවක්. ප්ලේන් එක ඇතුලේ පැය ගාණක් වේසිලා ජෙට් ලැග් තත්ත්වය නිසා විඩාවට පත්වෙන ගොඩක් පයිලට්ලගේ තත්ත්වය තමයි මේ. මේ වගේ අවස්ථාවක පයිලට්ලට Tamanගේ සම්පූර්ණ අවධානය දෙන්න බැරි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් වෙලා අනතුරක් ඇති වෙයි කියන බයට තමයි පයිලට් කෙනෙක්ට එක දිගට පැය 9කට වඩා
ඩියුටි කරන්න බැහැ කියලා නීතියක් තියෙන්නේ. රැකදී නම් පැය 8කට පස්සේ වැඩ නතර කරන්න වෙනවා. ඒ නිසා දුර ගමන් යන යානාවල නියමුවන්ට අවසර තියෙනවා. ගමන අතරතුර බ්‍රේක් එකක් අරගෙන පොඩි නිින්දක් දාන්න. ඒ ගැන අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා. මොකද එක සැරේකට එක පයිලට් කෙනෙක්ට විතරයි එහෙම නිදා ගන්න පුළුවන්. අනිත් කෙනා Tamanගේ රාජකාරියේ ඉන්නේ. Number 6. No talking below 10,000 feet. අඩි දසදහසක් උසට ගුවන් යානයේ ගෙනියනකන් පයිලට්ලට එකිනෙකා එක්ක කතා කරන්න බෑ. මොකද ඉතිහාසයේ වෙලා තියෙන බොහොමයක් අනතුරු වෙලා තියෙන්නේ අඩි 10,000ට පහළින් ගමන් කරද්දී. ඒ නිසායි ඒවියේෂන් ඔතොරිටි මේ නීතිය ගෙනල්ලා තියෙන්නේ. මේ උසට යනකන් පයිලට්ලා Tamanගේ උපරිම අවධානය ප්ලේන් එකට දෙන්න ඕනේ. Number 7. No food, no choice. ප්ලේන් එකේ කෑම ගැන කාපු අයට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. නොකාපු අයට කියන්න තියෙන්නේ ඒක ඔයා හිතන තරම් රස කෑමක් නෙවෙයි. මගේන්ට වගේම තමයි පයිලට්ලට කන්න දෙන්න ඕනේ. ඒත් පයිලට්ලට මගේන්ට වගේ ඔප්ෂන්ස් නැහැ. එක්කෙනෙක් චිකන් කනවා නම් අනිත් පයිලට්ට කන්න වෙන්නේ මාළු. මොකද එකම ඩිෂ් එකක් පයිලට්ලා දෙන්නටම කන්න දෙන්නේ නැහැ. ඒකට හේතුව යම් විදියකින් ඒ කාපු කෑමක් විස වෙලා එක්කෙනෙක්ගේ බඩ අවුල් වුණොත් අනිත් කෙනා ඉන්නවා ප්ලේන් එක බලා ගන්න. දෙන්නම එකම දේ කාලා දෙන්නටම ටොයිලට් යන්න වුණොත් ප්ලේන් එක බලාගන්නේ කවුද? Number 8. Can't choose a partner. පයිලට් කෙනෙක් සීට් එකේ ඉඳගන්නකන් තමන්ගේ අනෙක් පාර්ට්නර් කවුද කියලා දෙන්නට දෙන්න දන්නේ නැහැ. ඒ වගේම ඔවුන්ට ඔවුන්ගේ කැමැත්තට තමන්ගේ සහායක නියමුවව තෝරගන්න බෑ. අනෙක් කෙනා තමන්ගේ හතුරෙක් වුණත් දෙන්නට එකතු වෙලා ප්ලේන් එක අරන් යන්න වෙනවා. තොර තෝංචියක් නැතිව කියවන කෙනෙක් වුණත් නැත්තම් වචනයක්වත් කතා නැතිව බුම්මන් ඉන්න ඩයල් එකක් වුණත් අනෙක් කෙනාට ඒ කෙනාව ඉවසන්නම වෙනවා. නිකමට හිතලා බලන්න පයිලට් කෙනෙක් විදියට ඔයාට කොක්පිට් එක ඇතුලේ සින්දුවක් අහන්න තේ එකක් බොන්න තියා කිසිම දෙයක් කරන්න බෑ. Taman ළඟ ඉන්න එකම පුද්ගලයාත් මේ සහායක නියමුවා විතරයි. ඒ කෙනා ඔයාට සෙට් වෙන චරිතයක් වුණොත් හොඳයි. එහෙම නැතිව ඒ කෙනා වාතයක් වුණොත් වගේ දවස කොහොම වෙයිද? Number 9. ලෑන්ඩ් කරපු ගමන් ගෙදර දුවන්න බෑ. යාළුවනේ ප්ලේන් එකට මුලින්ම ගොඩ වෙන්නේ පයිලට්. ඒ වගේම ප්ලේන් එක ලෑන්ඩ් කරලා අන්තිමට එකෙන් බහින්නේ පයිලට්මයි. ප්ලේන් එක ගුවන්ගත කරන්න කලින් ඔවුන්ට ගොඩක් දේවල් පරීක්ෂා කරලා බලන්න තියෙනවා වගේම ගොඩ බෑවට පස්සෙත් ඒ වගේම කරන පරීක්ෂාවන් තියෙනවා. ඒ නිසා ලෑන්ඩ් කරපු ගමන්ම පයිලට්ට මාරු වෙන්න බෑ. මේක ප්ලේන් එකට විතරක් සීමා වෙන්නේ නැහැ. පයිලට් කෙනෙක්ට මාස 6කට නැත්තම් අවුරුද්දකට සැරයක් ෆ්ලයිට් එකේ ටෙස්ට් එකක් දෙන්න ඕනේ. ඒකත් එක්කම ඔවුන්ගේ මෙඩිකල් ටෙස්ට් එකත් ඕකේ වෙන්න ඕනේ. හැම මාස 6කටම සැරයක් හදිසි අවස්ථාවකදී නියමුවෙක් මොනවද කරන්න ඕනේ කියන කාරණා ගැන පුහුණුවක් හෝ ඉගැන්වීම් කරනවා. ඊට පස්සේ ඔවුන්ට ටෙස්ට් එකක් තියෙනවා. ඒකත් මදි කියලා දැනුනොත් ඊට පස්සෙත් ඔවුන්ගේ ටෙක්නිකල් ටෙස්ටිං, ඒවියේෂන් සිකියුරිටි වගේ දේවල් ගැන ට්‍රේනින් ලැබෙනවා. මේ හැම පුහුණුවකටම පස්සේ එක ටෙස්ට් එකක් හරි ෆේල් වුණොත් බඩු ටිකක් පැක් කරගෙන ගෙදර එන්න තමයි වෙන්නේ. රැකියාවේ ආරම්භයේ ඉඳන්ම රැකියාවේ අවසානයේ දක්වාම පයිලට් කෙනෙක්ට මේ ටෙස්ට් වලින් ගැලවෙන්න බෑ. Number 10. No napping. කොච්චර නිදිමත ආවත් පයිලට්ලා දෙන්නට එකපාර නිදා ගන්න බෑ. ප්ලේන් එකේ ඔටෝ පයිලට් කොච්චර දියුණු වුණත් බෑ කිව්වොත් බෑම තමයි. ඒ නිසා පයිලට් කෙනෙක් නිදියද්දී අනෙක් පයිලට් ඇහැරලා ඉන්නම ඕනේ. ඒකේ තේරුම පයිලට් කෙනෙක්ට නිදිමත ආවම මචන් මම නිින්දක් දාන්න යනවා කියලා නැගිටලා යන එක නෙවෙයි. එහෙම අවස්ථාවක ඒ ගැන අනිත් පයිලට්ට හරියටම දැනුම් දෙන්න ඕනේ. ඊට පස්සෙත් ඔහුගෙන් අවසර ලැබුණට පස්සේ තමයි නිදා ගන්න යන්න පුළුවන්. Number 11. No passenger visits. එක කාලයක් තිබ්බා අඬන ළමයින්ව සහ උනන්දුවක් දක්වන පොඩි ළමයින්ව සතුටු කරවන්න නියම කුටිය ඇතුළට එක්කගෙන ආව. නමුත් යානා පැහැර ගැනීම, ට්වින් ටවර්ස් සිදුවීම් වගේ කේසස් වලින් පස්සේ කොක්පිට් එක තුළට කිසිම මගියෙකුට එන්න අවසර නැහැ. කොක්පිට් එකට ඇතුල් වෙන දොරේ පාස්වර්ඩ් එකකින් විවෘත වෙන ලොක් එකක් තියෙනවා. ඒක තනිකරම පයිලට්ට. එහෙම නැත්නම් යානේ සේවය කරන අයට විතරයි හදිස්සි අවශ්‍යතාවයකදී විවෘත කරන්න පුළුවන්. ඉතින් කිසිම විනෝදයක් නැති හිර වෙලා ඉන්න වෙන තැනකට යන්න කැමති කවුද කියන එක වෙනම ප්‍රශ්නයක්. But anyway, pilots do their job extremely sincerely and we should really be thankful to them.